Ciao! සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් හුඟ දවසකට පස්සේ අද අපි අරගෙන ආවා ගොඩක් ලස්සන වීඩියෝ එකක්. කඳ මුදුනක් උඩ තියෙන මේ ලස්සන පල්ලිය ඔයාලත් බලන්න ආස වෙයි කියලා හිතෙනවා. ඉතින් දිගටම වීඩියෝ එකත් සමග රැඳී ඉන්නකෝ. ගමන පටන් ගනිද්දිම පොඩි බඩගින්නක් ආවා. ඉතින් අපි උදේ කෑමට පොඩ්ඩක් නතර වුණා. කොළ පාට පිරුණු පරිසරයක පිරිසිදු හුලම් විඳමින් මේ වගේ කෑම වේලක් ගන්න එකත් ලස්සන අත්දැකීමක් වුණා. මේ ගමන අපිට යන්න තියෙන්නේ ගොඩක් වංගු සහිත පාරක. කඳු මුදුනට යන කල්ම විශාල බෑවුම් සහිත වංගු වලින් සමන්විත පාරක තමයි අපිට ගමන් කරන්න තියෙන්නේ. ඔයාලට මම ෆොටෝ එකක් දාන්නම්කෝ. Google Map එකේ අපි යන පාර පෙන්වන විදිය. අපේ නාපෝලි නගරයේ ඉන්න ප්‍රධානතම සංචාර සංවිධානය කරන මහත්මයෙක් තමයි ටෝනි අයියා කියන්නේ. නාපොලි නගරයේ සිටින හැම කෙනෙක් වගේම එයාව අඳුනනවා. අපි මේ වගේ සිද්ධස්ථානවලට යන ගමන් මාර්ග දැනගන්නේ ටෝනි අයියගෙන්. මොන වැඩක සිටියත් පැකිලීමකින් තොරව අපට නිවැරදි ගමන් විස්තර ඔහු ලබා දෙනවා. ඒ වගේම මල්ලි මේ විදියට යන්න, මේ පාරෙන් හරවන්න කියලා හරියටම ගමන් විස්තරය කියලා දීලා හැම දෙයක්ම ඉෂ්ට වෙන්න කියලා අපිට දේවාශිර්වාදයක් ලැබෙන්න කියලා ඔහු ප්‍රාර්ථනා කරනවා. ඉතින් ටෝනි අයියට ස්තුතියි කියන්න මේක අපි අවස්ථාවක් කරගන්නවා. අපි දැන් මේ යන අතරමඟ නැවතිලා view point එකක ෆොටෝ වීඩියෝ ටිකක් කරගන්න තමයි සූදානම් වුනේ. ඇත්තටම මේ හරිත පැහැ පරිසරය දිහා කොයි තරම් වෙලාවක් බලන් හිටියත් මට නම් ඇති වෙන්නේ නැහැ. ඒ තරම් හැට සනීපදායි ලස්සන වටපිටාවක් තමයි මම විඳමින් සිටියේ. Ciao! ටික වෙලාවකින් අපි නැවතත් අපේ ගමන යන්න පිටත් වුණා. අපි මේ බලන්න යන්නේ නාපෝලි ඇවැල්ලීනු කියන නගරයේ පිහිටලා තියෙන ප්‍රසිද්ධ පල්ලියක් වන මොන්තෙවෙර්ජිනි කියන හාස්කම් පිරුණු ඉතා පැරණි කතෝලික සිද්ධස්ථානයක්. ඉතින් මේ පල්ලිය ඇතුල් වෙන ස්ථානය තමයි ඔයාලා දකින්නේ. අපි පල්ලිය ඇතුළත වීඩියෝත් එකතු කරන්න. දිගටම වීඩියෝ එක බලන්නකෝ.
ඉතින් අපි ගිය වෙලාවේ පල්ලිය ඇතුළත දේව මෙහෙයක් පවත්වමින් තිබුණා. ඒ කිසිම දෙයකට කරදරයක් නොවෙන්න අපි වීඩියෝ කිහිපයක් ගත්තා ඔයාලා එක්ක බෙදා ගන්න. Chiediamo al Signore, soprattutto per le mani della Madonna oggi, che ci aiuti a comprendere l'inestimabile ricchezza di un amore così bello e di essere. ඉතින් මේ ඓතිහාසික පල්ලිය ඇතුළත ඔයාලා දකින්න ඇති කොයිතරම් ලස්සනට ගෘහ නිර්මාණ ශිල්පය, පැරණි සිතුවම්, කිරිගරුඬ කුළුණු මේ හැම දෙයක්ම භාවිතා කරලා රෝමානු ප්‍රෞಢ ඉතිහාසය විදහාපාන අපූර්ව. ඉතින් මේ තියෙන්නේ පල්ලියෙන් එළියට එද්දි තියෙන එලිමහන් ස්ථානය. මෙතනත් ගොඩක් අය ෆොටෝ ගන්න අනිවාර්යෙන් නතර වෙන තැනක් තමයි. මේ පල්ලිය මේ විදියට පෙනුනට ප්‍රමාණයෙන් ඉතා විශාල පල්ලියක්. ඉතින් අපි ඇතුළේ ඇවිදලා එළියට එද්දිම දැක්ක හරිම හුරුබුහුටි කෑම පිරුණු ලස්සන කඩයක්. ඉතින් ඒක හරි ලස්සනට arrange කරලා තිබ්බා. අපි ඉතින් පොඩ්ඩක් එතන නතර වෙලා කෑම කිහිපයක් රස වින්දා. දැන් අපි මේ යන්නේ ඇවැල්ලීනු නගරයේම තියෙන තවත් ලස්සන කතෝලික පල්ලියක් වන සනුතූරියෝ ද සන් ජෙරාඩෝ මයෙල්ලා කියන පූජනීය ස්ථානය බලන්න. ඉතින් අපි ඇවැල්ලීනු නගරයට ආවොත් මේ පල්ලි දෙකම වැඳ පුදා ගන්න අමතක කරන්නේ නැහැ. අපි දෙන්න උපතින්ම බෞද්ධ ආගමිකයන්. නමුත් අපි හැම ආගමකටම ගරු කරන නිසා ඉන්නේ කතෝලික රටක නිසාත් මේ දේවල් වැඳ පුදා ගන්න පන්සලට වගේම පල්ලියටත් අපි නිවාඩුවක් ලැබිච්ච හැම වෙලාවකම යනවා. Hi. What am I having in San Gerardo Church.
මේ ඔයාලා දකින්නේ සන් ජෙරාඩු මයෙල්ලා පල්ලියේ ඉදිරිපස පෙනෙන ආකාරය. වෙනස්ම ගෘහ නිර්මාණ ශිල්පයකට අනුව සකසලා තියෙන නිසා අමුතුම ලස්සනක් පල්ලියට එකතු වෙලා තිබුණා. මම ඉතාලියේ කතෝලික පල්ලිවල දකින විශේෂත්වය තමයි එකකට එකක් නොදෙවෙනි ලස්සනකින් විවිධ දේවල් යොදාගෙන මේ පල්ලි ඇතුළත නිර්මාණය කර තිබීම. ඉතා ඉහළ වටිනාකමක් ලබා දීමට උත්සාහ කරලා තියෙන බව යොදාගත් අමුද්‍රව්‍ය නිසා බැලූ බැල්මට පෙනෙනවා. මගේ විවිධ රටවල සිටින යහළුවන්ටත් මේ වීඩියෝ එක හරහා මෙවැනි ඓතිහාසික වටිනාකමක් එකතු වන ස්ථාන බැලීමට මෙම වීඩියෝ එක උපකාරී වෙයි කියලා මම හිතනවා. ඉතින් පල්ලියෙන් එළියට ආවම අනිවාර්යෙන් යන තැනක් තමයි මේ. ලස්සන මැටි භාණ්ඩ විවිධ කෑම වර්ග විකුණන තියෙන මේ කඩවීදිය ඔයාලත් ආවොත් යන්න අමතක කරන්න එපා. ඉතින් මේ කඩෙන් අපි ආවොත් අනිවාර්යෙන්ම මගේ කුස්සියට අලුත් සමාජිකයෝ විදියට ලස්සන මැටි භාණ්ඩ කිහිපයක් එකතු වෙනවාමයි. අදත් ඉතින් ලස්සන මැටි වලන් සෙට් දෙකක්, කැටයක්, හැඳි කිහිපයක් අපි මිලදී ගත්තා. Quando 5 Come si fa a fare con te? io sempre così. Tu sempre così? Ma solo che siete clienti. Grazie. Visto mio marito come... Secondo me ti hai visto da laggiù. A me? Sì, Lui perché, l'ho visto giù. Sì, perché poi è tornato. Ah. No, l'altra volta ricordi la macchina messo qua. Sì, sì. No, io ho visto Google Map, no? Qualche anno fa. Sì, va. සිද්ධ බරට පුස්සා යනවනේ. ගත්තනේ. ඉතින් මේ විදියට තමයි අපේ මේ ලස්සන දිනය නිමා වෙන්නේ. අපිත් සමග වීඩියෝ එක පුරාවට රැඳී සිටිය ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.
අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. bell icon එකත් click කරන්න. ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ. මම නිලු.